මාගම්පුර පුවත් මාගම සිදුවන සියලු සිදුවීම් එසනින් දැන ගැනීම සඳහා අපව සබ්ස්ක්‍රයිබ් කර බෙල් සලකුණ ඔබන්න. ඔබට සුබ දවසක්. හම්බන්තොට දිස්ත්‍රික් මහරෝහලේ හෘද කැතීටකරණ ඒකක ගොඩනැගිල්ල සඳහා මුල්ගල තැබීම පසුගියදා සිදු කෙරුණා. මෙරට රෝහල් පද්ධතිය තුළ 2026 වසරේ කැත් රසායනාගාර 7ක් ඇතුළුව ලබන වසර අවසන් වන විට කැත් රසායනාගාර 14ක් ස්ථාපිත කිරීමට නියමිතයි. හම්බන්තොට දිස්ත්‍රික් මහරෝහලේ හෘද කැතීටකරණ ඒකක ගොඩනැගිල්ල සඳහා මුල්ගල තැබීම සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණා. ඇමරිකාවේ පදිංචි බෙනෙට් පෙරේරා මහතා සහ ඔහුගේ බිරිඳ වන නීලමණී පෙරේරා මහත්මිය විසින් සිය මියගිය පුතුණුවන්ට පින් පිණිස සිය පෞද්ගලික ධන පරිත්‍යාගයෙන් මෙම හෘද කැතීටකරණ ඒකක ගොඩනැගිල්ල ඉදිකිරීමට කටයුතු කෙරුණා. රුපියල් මිලියන 80ක පමණ වියදමකින් රෝහලේ හෘද රෝග ඒකකය අසල මෙම හෘද කැතීටකරණ ඒකක ගොඩනැගිල්ල ඉදිකිරීමට සැලසුම් කර තිබෙනවා. ඒ අනුව නාවික හමුදාවේ ශ්‍රම දායකත්වයේ යටතේ මෙම හෘද කැතීටකරණ ඒකක ගොඩනැගිල්ල ඉදිකිරීම සඳහා මුල්ගල් තැබීම සිදු වූ අතර ඇමරිකාවේ පදිංචි බෙනෙට් පෙරේරා මහතා සහ එම මැතිනිය සූම් තාක්ෂණය ඔස්සේ මෙම අවස්ථාවට සම්බන්ධ වුණා. භගවතු වරහතෝ සම්මා සම්බුද්ධානෝ ආයාව තස්ස විගත මිද්දෝ ඒතං සතින් අදිත්තේය බ්‍රහ්මමේ සම්භාවේ අපරිමාණං මෙත්තං ච සබ්බ මාන සම්මේන සත්‍ය වජ්ජේන සොත්ති දේවෝතු සම්පදායේතේන සත්‍ය වජ්ජ සුඛීනී ගායකෝ භව භවතු සබ්බ මංගලං රක්ඛන්තු